පස්වැනි ව්‍යාපෘතිය තමයි දන්ත ධාතු වන්දනාමාන කිරීමේ ව්‍යාපෘතිය. තුම් දළදා වහන්සේ වන්දනාව මේ දිනවල සෙන්කඩගල දළදා මන්දිරයේදී පැවැත්වෙනවා. ඒ උතුම් දළදා වහන්සේ එලෙස ලක්ෂ සංඛ්‍යාත මිනිසුන්ගේ වන්දනාවට ලක්වෙන අතරතුර ඇතමුන් දළදා වහන්සේ පිළිබඳ දුර්මත ප්‍රකට කරමින් සමාජය නොමග යවන්නට මිත්‍යා දෘෂ්ටිකයන් බවට පත් කරන්නට වෙහෙස ගනු දක්නට ලැබෙනවා. විකට වැඩසටහන් ටිකක් කරලා තමයි මේ කණ්ඩායම අද දවස ගානේ මේ විදිහට වැඩලා ඒ ශ්‍රීමත් වම් දළදා වහන්සේ ගිනි ජාලාව මැදින් අතර ගන්නවා. පින්වතුනි මේ වැඩ ඉන්නේ ධාතුන් වහන්සේ. කොයිතරම් ආශ්චර්යයක්ද? ගින්නේ පහස නොලබා බුදුරජාණන් වහන්සේගේ අදිෂ්ඨානයේ නොබෙදුන ගිනි ජාලාව මැදින් අපේ කේම මහරහතන් වහන්සේ ශ්‍රී හස්තෙන් ගත්ත දන්ත ධාතුන් වහන්සේ මේ වැඩ ඉන්නේ. දළදා මාලිගාවේ වැඩ ඉන්නේ දන්ත ධාතුන් වහන්සේ. මේ දන්ත ධාතුන් වහන්සේගේ ආනුභාවය අපි කතා කරමු. මේ වැඩ ඉන්නේ සුළු පාට ධාතුන් වහන්සේ නමක් නෙවෙයි. සුවාසු දහසක් ධර්මස්කන්ධ ස්පර්ශ කළ ධාතුන් වහන්සේ මේ වැඩ ඉන්නේ. දන්ත ධාතු වන්දනාමාන කිරීමේ ව්‍යාපෘතිය. ඔය වගේ විකට වැඩසටහන් ටිකක් කරලා තමයි අපිට ඇහින් දකින්න තියෙන එක දළදා වහන්සේ නමයි. ඒ දළදා වහන්සේ තමයි ඇහින් දකින්න අවස්ථාව ඇදලා තියෙන්නේ. ඊට අමතරව ළමයි බුදු මුවින් 84000ක් ධර්මස්කන්ධේ වදාළනේ. සූත්‍ර දේශනා වශයෙන් ගත්තාම 84000ක් තියෙනවා. මේ 84000ම ධර්මස්කන්ධය අපේ දළදා වහන්සේ ස්පර්ශ කළා තියෙනවා. ඒ ගැන හිතන්නකෝ. දැන් ඔය භාග්‍යතුන් වහන්සේ වදාළ ධර්මයේ ඇතුළේනේ අඟුලිමාල අරහත්ත්වයටපත් උනේ. නාලාගිරි දමණය උනේ. කෝපමණ නම් ධර්මයේ වදාළද ඒ හැම දහම් කරුණම දළදා වහන්සේ ස්පර්ශ කළා තියෙනවා. ඒ නිසා මේ දළදා වහන්සේ විස්මිතයි. දළදා ප්‍රදර්ශනයක් තියෙනවා. ඒ ප්‍රදර්ශනයේදී දළදා වහන්සේව දකින්න කියලා හිතාගෙන ගෙදරින් ඔය දරුවෝ එක අඩියක් තිබ්බද? ඒ පොලිමේ ඉඳලා හිමින් ඉස්සරහට තියෙන අඩියක් ගානේ බුදුරජාණන් වහන්සේ බැහැ දකින්න යන පින රැස් වෙනවා. කිහින් දන්ත ධාතු වන්දනාමාන කිරීමේ ව්‍යාපෘතිය. ඔය වගේ විකට වැඩසටහන් ටිකක් කරලා තමයි මේ කණ්ඩායම අද දවස ගානේ ඔය ධර්මයට ගරහන ධාතුන් වහන්සේලාට ගරහන සියලු දෙනාගේ කටවල් වහන්න කරයින් පුළුවන් වුණා. දළදා වහන්සේට පුළුවන් එක රැයින් ලංකාවේ හතර දිග්මාගේ විසිරලා පැතිරලා ඉන්න බෞද්ධ සියලු දෙනා නුවරට ගෙන්නන්න. පුදුමයි. දැන් දළදා වහන්සේ වන්දනා කරන්න ওই දළදා ප්‍රදර්ශනයේට බෞද්ධය විතරක් නෙමෙයි ඉන්නේ. අනිත් එක මේ රටේ අය විතරකුත් නෙමෙයි ඉන්නේ. සියලු දෙනා එකතු වෙනවා. බලන්න ජීවමාන බුදුරජාණන් වහන්සේගේ සංඥාව. ජීවමාන බුදුරජාණන් වහන්සේ ධර්මයේ කිව්වේ බෞද්ධයින්ට විතරද? නෑ. ඉතින් ඒ නිසා මේකේ ಜಾති ભેද ආගම් ભેද තියාගන්න එපා. දළදා වහන්සේ වන්දනා කරන්න පොලිමේ ඉන්නත් පිනක් තියෙන්න ඕන. දළදා වහන්සේ වන්දනා කරගන්න කියලා ගෙදරින් එළියට එන්නත් පිනක් තියෙන්න ඕන. දළදා